ඔයාලට කොහොමද? ඔන්න ඉතින් අපි අද බලමු අපේ දවස ගෙවෙන්නේ කොහොමද කියලා. අද උදේට අපි පාන් තමයි කන්නේ. පාන් කන්න හොදි වගේම රසම රස හාල් මැස්ස බැදුමකුත් තියෙනවා. ඔන්න අපේ රත්ති පැටියාත් උදේට කන ගමන් තමයි ඉන්නේ. අපි ඊයේ රෑට හැදුවේ ආප්ප. ඔන්න ඉතින් ඉතුරු වෙච්ච ආප්පයක් තිබ්බා. රත්තියයි තිබ්බත් ආප්ප වගේ දේවල් කන්න ආස හින්දා ඔය ඉතින් මං ආප්පෙ එයාට දෙනවා. එයා ආප්පෙ නම් බිම දාගත්තා. දැන් ඉතින් අපි දවල් කෑම ලෑස්ති කරගන්න තමයි හදන්නේ. ඔන්න මං හතු ටිකක් අරගෙන සුදු පිටියේ ගාලා විස්කෝතු කුඩු එහෙම දාලා ලෑස්ති කරගත්තා. ඔන්න ඉතින් දැන් මං ඒ ටික බැද ගන්නවා. හතු කන්න අපේ ගෙදර අය හැමෝම කැමති. ඒ වගේම මේ විදිහට ගොඩක් රස නිසා තමයි මෙහෙම හදාගන්නේ. හතු ටික නම් දැන් හරි. ඔයාලත් මෙහෙම හදලා නැති කෙනෙක් ඉන්නවා නම් මෙහෙම හදලා බලන්න. මේ තියෙන්නේ අපේ දවල් කෑම එක. රසම රසම කරල් මාළුවකුයි කරෝල හොදියි හතුයි ඔන්න තියෙනවා. දවල්ට කෑම එහෙම කාලා ඔන්න ඉතින් අපේ වත්තේ ගම්බිරිස් තියෙනවා. අම්මයි මායි දෙන්න එක මේ ගම්බිරිස් ටික කඩන්න යනවා. ගම්බිරිස් ටික ගොඩාක් පැහිලා නෑ. උනාට ඉතින් අපි ඒක කඩාගත්තා. මොකද කුරුල්ලෝ එහෙම මේවා කඩලා දානවා. එතකොට වැස්සට ඇලෙනවා. ඒ නිසා අපි මේ ටික කඩන්න ඕනේ කියලා තීරණය කරලා ඔන්න කැඩුවා. ගම්බිරිස් ගොඩක් නම් නැහැ. ඒ වුණාට අපි මේ පැල ටික හිටවලා පළවෙනි පාර තමයි කඩාගත්තේ. ඒ නිසා අපි මේ ටික මේ ගෙදර කෑමට ගන්න ඔන්න ඉතින් ওই විදිහට වේලා ගන්නවා. ගම්බිරිස් ටිකත් වේලෙන්න දාලා ඔන්න ඉතින් අපි වෙල පැත්තට ගියා. මොකද මේ දවස්වල කුඹුරු වැඩ නිසා වෙල්යාය හරිම ලස්සනයි. ඇල පාරවල් එහෙම හොඳට සුද්ද කරලා තියෙන නිසා ඔන්න මාළුවෝ එහෙම ගොඩ දකින්න පුළුවන්. මම ඉතින් ඇලට බැහැලා ටික වෙලාවක් හිටියා. වතුර ටික නම් හරිම සීතලයි. ඒ වගේම ඇඟට හරිම සනීපෙකුත් දැනෙනවා. පේනවනේ මාළු රංචු එහා මෙහා යනවා. හරිම ලස්සනයි. පොලිතීන් ප්ලාස්ටික් වගේ දේවල් පරිසරයට මුදා හරින්න නැත්නම් මෙන්න මේ වගේ ලස්සනට පරිසරය තියාගන්න පුළුවන්. මේ වගේ පරිසරයක ඉන්නකොට අපේ සිතට ලොකු සතුටක් වගේම සැනසීමකුත් ලැබෙනවා. දැන් අපි ගෙදර ගිහිල්ලා තේ එකක් බොන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් තේ එකක් හදා ගන්නවා. එහෙනම් යාළුවනේ අපි තේ එක බොනවා. අදට වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලට සුබම සුබ දවසක්.